දිනවල චිකන්ගුන්යා තහවුරු සිද්ධීන් රාශියක් තියෙන බව අපි හැමෝම දන්නවා. ඒ වගේම එය වේගයෙන් වැඩි වෙගෙන යනවා කියලා අපි දන්නවා. ඒක නිසා මේ සම්බන්ධව කතා කරන්න හොඳම කාලය තමයි මේ වීඩියෝවෙන් අපි චිකන්ගුන්යා පිළිබඳව වෛද්‍ය විද්‍යාවට අනුව සියලුම සාක්ෂි පදනම් කරගෙන ප්‍රධාන කරුණු ගැන කතා කරනවා. ඒ නිසා රටේ ඉන්න මේ වීඩියෝ සමග හැමෝටම ආයුබෝවන් කියලා SL Doctor Clinic YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මාතෘකාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිකන්ගුන්යා යන කුමක්ද? ඒ පිළිබඳ කෙටි ඉතිහාසයක්, රෝග කාරකය, ඒ මිදෙන්නේ කෙසේද යන්න, රෝග ලක්ෂණ, ප්‍රතිකාර ක්‍රම සහ එම රෝගය ඔබේ ජීවිතයේ ඉදිරියට බලපාන්නේ කොහොමද කියලා. චිකන්ගුන්යා යන වෛරසයක්. එය ඊඩිස් මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වෙනවා. මේ කුරුළු උණක් නෙමෙයි. චිකන්ගුන්යා කියන නම ටැන්සානියාවෙන් ආපු වචනයක්. එයින් අදහස් වෙන්නේ සන්ධි වේදනාව නිසා සාමාන්‍ය ශරීරයේ හැඩයෙන් බහැරට නැඹුරු වීමයි. එහිදී චලනවලට ඇතිවන දැඩි හා සන්ධි වේදනාව නිසා රෝගීන් සාමාන්‍යයෙන් නැමුම් ඉරියව්වකින් නිශ්චලව වැතරේ සිටින උත්සාහ කරනවා. කෙටි ඉතිහාසයක් ගත්තාම මෙම වෛරසය මූලාරම්භය යන්නේ 1953 අප්‍රිකාවේ ටැන්සානියාවේ පැතිරීමයි. කියන අවුට්බ්‍රේක් එකට ඊට පස්සේ 1958 තායිලන්තයේ පැතිරීමක් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රධාන පැතිරීමක් වෙලා තියෙනවා මේ වෛරසය 2001 දී ඉන්දියන් සාගරයේ දූපත්වල. නමුත් වඩාත්ම දරුණුතම පැතිරීම වෙලා තියෙන 2006 දී ඒ ඉන්දියන් සාගරයේමයි. ඒකෙදී අවම වශයෙන් රෝගීන් මිලියනයක් පමණ හම්බෙලා තිනවා සහ මරණ 300ක් පමණ සිදුලා තිනවා. මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රථම ලෙස සහ ප්‍රධාන ලෙස බලපාලා තිනවා. 2007 දී මේ රෝගය තවදුරටත් නිවර්තන කලාපීය රෝගයක් කියලා හඳුන්වන්නේ නැහැ. කියන්නේ ට්‍රොපිකල් ඩිසීස් එකක් කියලා හඳුන්වන්නේ නැහැ. මොකද එදා ඉඳලා සංචාරකයන්ගේ හේතුවෙන් එය ගෝලීය ගැටලුවක් කියලා තිනවා. ග්ලෝබල් ඉන්ෆෙක්ෂන් එකක් කියලා තිනවා. චිකන්ගුන්යා රෝගය වළක්වා ගන්නේ කෙසේද? දිවා කාලයේ දෂ්ට කරන මදුරුවන්ගෙන් තමයි මිනිස්සුන්ට චිකන්ගුන්යා සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ නිසා දිවා කාලයේ මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගන්න ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ වගේම වැසි කාලවල වඩාත් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද මදුරු ගහණය වැඩි වෙන නිසා. රෝග ලක්ෂණ. චිකන්ගුන්යා කියන්නේ සොයම් ලෙස අඩුවෙන වෛරස් තුනක්. අපගේ ශරීරය ඒට එරෙහිව සටන් කිරීමට උත්සාහ කරන නිසා චිකන්ගුන්යා රෝගයේ මුල් අවධියේ සිටම වෛරස් ප්‍රතිදේහ අපේ ශරීරයේ තිබෙනවා. බීජෝෂණය වෙන කාලය සාමාන්‍යයෙන් දින 3-12ක් විතර වෙනවා. ඒ කියන්නේ මතුරුවන් දෂ්ට කරන දවස් ඉඳන් දින 3-12ක් අතර තමයි අපිට මුල්ම රෝග ලක්ෂණ මතුවෙන්නේ. චිකන්ගුන්යා සායනික රෝග ලක්ෂණ ඩෙන්ගු වුණට බොහෝ දුරට සමානයි. ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ මේ චිකන්ගුන්යා වල හදිස්සියේ ඇතිවන අධික උණ. මේක සෙල්සියස් අංශක 39.40ක් දක්වා යනවා. ඊට අමතරව දැඩි සන්ධි වේදනාවක් එනවා. මේක තමයි මූලික ලක්ෂණය. මේ චිකන්ගුන්යා වලදී සන්ධි ප්‍රශ්නය විශාල වශයෙන් ඇති වෙනවා. ඉතින් මේ සන්ධි ගැටලුව ගත්තාම ඒ ගැන අපි සලකා බලුවොත් මේ රෝගීන්ට පොලිඅතරැල්ජියා කියලා තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ සන්ධි එකට වඩා වැඩියෙන් වේදනාවක් දෙනවා. බොහෝට ඒක වේදනාව දරුණුයි. දීර්ඝ කාලයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව සංක්‍රමණික වෙන්න පුළුවන්. සංක්‍රමණික කියන්නේ එක වේදනාව එක ජොයින්ට් එකේ ඉඳන් අනිත් ජොයින්ට් එකට යන්න පුළුවන්. මෙම රෝගය අත්, මණික් කටුව, වල්ලු කරවැනි කුඩා සන්ධි වල තමයි විශේෂයෙන් ඇති වෙන්නේ. නමුත් දන හිස, කියන්නේ knee joint එක, උර හිස, shoulder joint එක ඒව ඇති වෙන්නේ අඩු වශයෙන්. බොහෝ විට රෝගියා රෝහලට ඉදිරිපත් වන පළමු අවස්ථාවේදීම පැහැදිලි ලෙස පෙනෙන ටෙනොසයිනෝවයිටිස් සහ ආබාධ අංග විකල ආතරයිටිස් වගේ සන්ධි ඉදිමුන් තත්ත්වයක් පවා තියෙන්න පුළුවන්. මේ සන්ධි වේදනාව උදෑසන වඩාත් වැඩි ගොඩක් අමාරු වෙනවා. නමුත් සෙමෙන් ව්‍යායාම හා චලන එක්ක ක්‍රමානුකූලව ඒක ඊස් වෙන්න පුළුවන්, අඩු වෙනවා. නමුත් දැඩි ව්‍යායාම වලින් මේ ආයේ අමාරු වෙන්න පුළුවන්.
අනිකුත් රෝග ලක්ෂණ ගත්තාම අනිකුත් රෝග ලක්ෂණ වලට සාපේක්ෂව මේ සන්ධි වේදනාව බොහෝ කාලයක් තියෙනවා. බෙල්ල කශේරුකාව කශේරුවේ තියෙන කශේරුකා සන්ධිවල වගේ මධ්‍ය සැකිල්ලේ සන්ධි මෙම රෝගයෙන් පීඩා ලබන්න තියෙන හැකියාව සුලභයි. නමුත් උකුල් සන්ධි සාපේක්ෂව ඉතිරි වෙනවා. ඒකේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මීට අමතරව හිස රදය, මස්පිඩු වේදනාව, අපි කියන මයල්ජියා කියලා, ඊට අමතරව වමනය, ඔක්කාරය, සමේ රෑෂ් වගේ ඇති වෙන්න පුළුවන්. ඩෙන්ගු සහ චිකන්ගුන්යා රෝග ලක්ෂණ අතර වෙනස්කම් මොනවද කියලා අපි දැන් බලමු. ඇමරිකාවේ රෝග මධ්‍යස්ථානයක් වන CDC Center of Disease Control and Prevention එකකින් පෙන්වලා තියෙන මේ ප්‍රස්තාවය අනුව ඩෙන්ගු සහ චිකන්ගුන්යා දෙකේම high fever ලොකු උණක් තියෙනවා. නමුත් skin rash එක සමේ rash එක දදේ ඇතරැල්ජියා ඒ කියන්නේ joint වල තියෙන වේදනාව ඊට අමතරව මයල්ජියා මස්පිඩු වේදනාව රෝග ලක්ෂණ චිකන්ගුන්යා රෝගයේදී උග්‍ර වීමක් වෙනවා. ආතරයිටිස් conjunctivitis කියන ඇස්වල තියෙන වේදනාව ඒ දෙකම ඇති වෙන්නේ චිකන්ගුන්යා වල විතරයි. ඊට ප්‍රතිවිරුද්ධව රක්තපාතය hemorrhagic fever සහ shock කියන්නේ shock syndrome කියලා කියනවා. ඒ දෙක ඇතිවන්නේ ඩෙන්ගු වල පමණයි. අපි කලින් කියවා වගේ ඩෙන්ගු උනමෙන් නොව චිකන්ගුන්යා වල රක්තපාත වගේ ලොකු ලේයෑමි තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. නමුත් කුඩා ලේයෑමි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. උදාහරණ වශයෙන් නහයෙන් ලේ ගලන එක, උදුරු බහින් ලේ ගලන එක, ඇසෙන් ලාවට ලේ ගලන එක, ඒ වගේම සමේ සමහර කුඩා කේශනාලිකා පිපිරලා ලේ ගලලා සමේ ඩොට්ස් තියෙන එක වෙන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් රෙයා අන්කොමන් ගැන සාමාන්‍ය නොවන දේවල් පවා හොයාගෙන තිනවා. ඒ කියන්නේ බය වෙන්න අවශ්‍ය නැහැ. එන්කෙෆලයිටිස් කියලා කියන්නේ චිකන්ගුන්යා වෛරස් එක මොළය ආසාදනය කරලා මොළයේ එන්කෙෆලයිටිස් එකේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන ස්නායු පද්ධතියේ රෝග, ඒ වගේම දරුණු පර්යන්ත ස්නායු පද්ධතියේ රෝග මේවා ඉන්දියාවේ සමහර මධ්‍යස්ථානවල සමහර ප්‍රාන්තවලින් හම්බෙලා තිනවා, වාර්තා වෙලා තිනවා. අලුත් උපන් දරුවාට විය හැකි චිකන්ගුන්යා ආසාදනය. ගර්භණී මවක් එයාගේ ප්‍රසව කාලය තුල ඉන්න අතර වාරයේ එයාට චිකන්ගුන්යා රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රසූතියට දවස් 2ක් කලින් ඉඳන් ප්‍රසූතියෙන් පස්සේ දවස් 2කින් කාලය තුල අම්මට රෝග ලක්ෂණ තිබ්බොත් එම අම්මකින් ළමයාට මේක වෛරස් එක සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ආසන්න වශයෙන් 150ක සම්භාවිතාවක් තියෙනවා. කියන්නේ ළමයි දෙන්නෙක් විතරක් අනිවාර්යයෙන් එක්කෙනෙක්ට හැදෙනවා. ඒ නිසා ගර්භණී මව්වරුන් අනිවාර්යෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ මේ චිකන්ගුන්යා රෝගයෙන්. ඒ කියන්නේ දහවල් කාලයේ මදුරුවන් දැස්ස කිරීම. රෝග විනිශ්චය සඳහා පරීක්ෂණ අත්‍යවශ්‍යයි. මේ සඳහා ඔබගේ රුධිර සාම්පලයක් ගත යුතු වෙනවා. ඒකෙන් අපි RNA PCR ටෙස්ට් එක කරනවා. අපි මුල් දින 8 තුල අපිට මේක සිදු කරන්න පුළුවන් RNA පරීක්ෂණය. රෝගයේ මුල් දිනවල IgM කියලා වෛරස් ප්‍රතිදේහ අපිට ටෙස්ට් කරන්න පුළුවන්. ඊට අමතරව ආම වශයෙන් සත්‍යමකට පරතරයක් එක්ක ආය සාම්පල කරගෙන මේ වෛරස් ප්‍රතිදේහ IgG අපිට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. එතකොට එම ප්‍රමාණය 4 ගුණයකින් ටයිටර් එක කියන්නේ ප්‍රමාණය වැඩි වෙලා තිනවා. චිකන්ගුන්යා ප්‍රතිකාර ට්‍රීට්මන්ට් රෝගියා මුලින්ම අපි හොඳට හයිඩ්‍රේට් කරන්න ඕනේ, සජලනය කරන්න ඕනේ. ඊට අමතරව රෝගියාගේ රුධිර පීඩනය පාලනය කරන්න ඕනේ, මුත්‍රා පිටවීම හොඳින් වෙන්න ඕනේ, ඒක පාලනය කරන්න ඕනේ, මොනිටර් වෙන්න ඕනේ. ඊට අමතරව අපි රුධිර සාම්පල් ගන්නවා, ඒ PCR ටෙස්ට් එක සහ ඒ ඇන්ටිබොඩි ටෙස්ට් එකට අපි රුධිර සාම්පල් ගන්නවා. ඊට අමතරව රෝගියා ඉන්නේ බොහොම අමාරුවේ වේදනාවෙන්. එහෙනම් අපි හිස රද වගේ දේවල් තියෙනවා. ඒකින්ද අපි පැරසිටමෝල් නියම කරන්න ඕනේ. ඊට අමතරව වේදනානාශක වශයෙන් NSAID දෙනවා ගොඩක් වෙලාවට මේ හන්දි වේදනාව වැඩි නිසා. ඊට අමතරව තව දෙයක් කරනවා අපි ෆිසියෝതെරපි කියන්නේ බෞද්ධ චිකිත්සාව ආරම්භ කරනවා. ඒකින් අර සන්ධි වේදනාව අඩු කරන්න හේතුවක් වෙනවා. නමුත් ඩෙන්ගු වෛරස් ආසාදනයක් තියෙන්න පුළුවන් රෝගියාට ඒ වගේම චිකන්ගුන්යා සමග ඩෙන්ගු වෛරසයක් කෝ ඉන්ෆෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. දෙක එක වෙලාවේ.
ඒ නිසා චිකන්ගුන්යා තියෙන රෝගීන්ට අනිවාර්යයෙන්ම ඩෙන්ගු රෝගය නැහැ කියලා තහවුරු කරන්න ඕනේ. ඒකට NS1 කියලා ඇන්ටිබොඩි ටෙස්ට් එකක් තියෙනවා. ඒක අපි කරනවා. ඊට පස්සේ තමයි අපි අර NSAID කියන වේදනානාශකය ස්ටාර්ට් කරන්නේ. ඒව දෙන්න ඕනේ. ඒකෙන් පස්සේ ඩෙන්ගු රෝගය නැහැ කියලා. ඒ නැත්තම් එම රෝග ලක්ෂණ ආරම්භ වී දින 14ක් ගත වන තුරු ඇස්ප්‍රින් සහ අනෙකුත් NSAID අපි භාවිත කරන්නේ නැහැ. උණ රෝගය සාමාන්‍ය පැය 48ක්වත් අඩු වෙලා තියෙන්න ඕනේ. NSAID එකක් වගේ ස්ටාර්ට් කරනවා. චිකන්ගුන්යා රෝගය වැළඳුණු පසු ජීවිතයේ ඉදිරියට එය බලපාන්නේ කෙසේද? බොහෝ රෝගීන් තුළ සන්ධි අමාරුව සති 1ක් හෝ 2ක් යන විට සම්පූර්ණයෙන් නැතිලා යනවා. නමුත් පර්යේෂණ අධ්‍යයන වලට අනුව වසරකට පසුවත් ආම වශයෙන් 120ක් පමණ. ඒ කියන්නේ පස්වෙනික් ගත්තාම පුද්ගලෝ එකට තාමත් සන්ධි වේදනාවෙන් පීඩා ලැබෙමින් ඉන්නවා. 2017 කරන පරීක්ෂණයකට අනුව චිකන්ගුන්යා අවස්ථාවේ නැති පුද්ගලයන්ගෙන් 25ක් පමණ අවසානයේ අඛණ්ඩ ආතරයිටිස් වලට කියන්නේ ක්‍රොනික් ආතරයිටිස් වලට වර්ධනය වෙලා තියෙනවා. ඒ පරීක්ෂණයේදී අධ්‍යයනයට සහභාගී වන 38 දෙනෙක්ට අනුව ඒ අයගේ ජොයින්ට් එකෙන් සන්ධියෙන් ගත්ත තරලය විශ්ලේෂණය කරද්දී හැබැයි එයාලගේ මේ චිකන්ගුන්යා වෛරසය හමු වෙලා නැහැ. චිකන්ගුන්යා රෝගයෙන් මරණ සිදුවන අනුපාතය ගත්තාම ආසන්න වශයෙන් 0.1ක් පමණ වෙනවා 100ට. ඒ වගේම බොහෝ දුරට ඒ අතර ඉන්නේ ගොඩක් වැඩි හිටියෝ සහ ඊටාම තරුණ අය. ඒ නිසා අද දවසේ මම හිතන විදිහට ඔබ මේ වීඩියෝ එකෙන් ගෙදරට අරන් යන්න ඕනේ. වැදගත්ම පණිවිඩය තමයි දිවා කාලයේ මතු දෘෂ්ටි කිරීමෙන් ඔබත් ඔබේ ආදරණීය අයවත් ආරක්ෂා කරගන්න එක. එතකොට මේ චිකන්ගුන්යා සම්බන්ධයෙන් බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ සමග අපි අපේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ ඔබට තොරතුරු සහිත ප්‍රයෝජනවත් එකක් වගේ මම හිතනවා. එසේ වුණා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. මම ඔබට බොහොම ස්තුතියි. ඊළඟ වතාවේ අපි නැවත හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.